කතයි. වගේ අත උස්සරටම කතයි මේ කිහිල්ල දැක්කම කිහිල්ල පොඩ්ඩක් ක්ලීන් කරගනි ඔක්කොට වෙස්ලිලා. සුදත්ත තිලක්සිරි ඔන්න වේශික පුතා. උඹ වගේ බල්පරයෙක් වගේ මේ ගෝරිල්ලෙක් වගේ තෝගේ අම්මට හුකෝපී කාද හුත්තිගේ පුතෝ ගෝරිල්ලා කියලා නම තිබ්බේ. තොට මොන හරි දඬුවමක් ලැබිය යුතුයි. තෝ වගේ කාලකන්ණිය ගෙනාවට මට සාප වෙන්න ඕන. මට සුදත්ත මහත්තයාට පින් දෙන්න වචන නැහැ. උඹ දැනගනි. පුළුවන් නම් වරෙන්. පුළුවන් නම් වරෙන් තෝව පෙති ගහනවා. පෙති. ඔය එක පරේකට මම නම් බයත් නැහැ නෑ. මං පැහැදිලිව කියනවා මං පිස්සෙක් කියලා සමාජගත කරේ උඹ. මේ කාලකන්ණියට අපි පිස්සු කියලා කිව්වට මුට පිස්සුවක් නෙමෙයි තියෙන්නේ. මට තෝව මරන්න පුළුවන් නම් මං තෝව මරනවා. කන්න පුළුවන් නම් මං තෝව කනවා. රෙන්ඩ යනකොටත් කැමරා උස්සන් යන්නේ නැහැ. අපේ තරුණයෝ දන්නේ නැත්තම් පෙන්නන්න මේකද කියන වල කක්කුසිය. nice. මේ කාන්තාවන්ට වේසි කියන්න මූ මොන වේසිගේ පුතෙක්ද? වේසියන්ට වේසි නොකිය මොනවා කියන්නද? මහේෂි ඇවිල්ලා වේස ගෑණියෙක්. මහේසි මදුසංක වේසියක් වේසි කිව්වා. රුවන්ති මංගලා වේස ගෑණියෙක්. දමිතා වේසියක් වේසි කිව්වා. උඹ සජිත් උඩ තියාගෙන සජිත් ස්තෝත්‍ර ගායනා කරන්න ගත්තා. සජිත් තමයි නියම මිනිස්සයාගේ රට දය ගැන හිතන මිනිසුන්ට ආදරය කරන දුප්පතාගේ හිතවතා කියලා ඕන කියන්න ගත්තා. ඊට පස්සේ සජිත් නිදහන් හොරා වුණා. සජිත් ප්‍රේමදාස යකෝ මට කතා කරේ. අනුර කුමාර ආගමක් දහමක් නැති රට කන්නේන කාලකන්ණියා කියපු අනුර කුමාර ඕන හොඳයි කියන්න ගත්තා. අනුර දිසානායක ජනාධිපතිතුමාට කියනවා මුගෙන් ප්‍රවේශම් වෙන්න. මු මල පෙරේත ඩොලර් වලට පෙරේතෙක්. ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නේ මේ YouTube එකට හම් වෙන ඩොලර්. බලපං යකෝ මේකෙන් මම කරන පුණ්‍ය කටයුතු ඉදිරියේදී මොන වල් බල්ලෙක්ද මු? වල් පරයෝ එක්ක උඹ නවත්තපන්. කුණු හරපන්නේ මේ යකෝ මම මොන හරපාර කියනවා. ඔය අනිවාර්යයෙන්ම මේ අපාගත වෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. තෝ වගේ තිරිසනෙක්. මේ පන්සල මට ලොකු නෑ බං. දూరు දාගත්තා නම් බණ කියපිය. බණ කියන්න තෝ දන්නේ නැහැ නේ. ඒකනේ මේකට මම වැඩි කාලයක් කරන්න කලින් සමු දෙනවා. අගතිම දවසක තෝව හම්බ වෙන්න මං එනවා. වර. ඔබ දැන් කැමරාවකින් ටෝක් දාපන් පුළුවන් නම් වරෙන් කියලා. පුළුවන් නම් වරෙන් තෝව පෙති ගහනවා. පෙති. එනවා තමයි ගෝරිල්ල තෝව හම්බ වෙන්න. ඕන වෙලාවක වරෙන්. මට ළඟදීම දවසක ටයිම් එකක් එයි උඹ හම්බ වෙන්න. උඹ එනකන් තමයි මාත් තියෙන්නේ. අන්න එදාට තෝ බලපිය තෝගේ සිවුර කියලා මම බලන්නේ නැහැ. හොඳට මතක තියාගන්න වල් පරයෝ. එදාට තෝ ওই විදිහට මගේ ඉස්සරහා මට වේසික පුතෝ කියලා තෝ පුළුවන් නම් බැනිපිය තොට මං චැලෙන්ජ් කරනවා. ජංගි සුදා පොන්නයා. හේයි ගෝරිල්ලෝ මං උගන්